මේ නගරේ විශාල සම්පතක් තමයි මේ බස් නැවතුම්පොළ. සම්පූර්ණ මේ බස් නැවතුම්පොළම අපිරිසිදු වෙලා තියෙනවා. ඒක ප්‍රධානම දේ තමයි මේකේ වතුර බහින්නේ නැහැ. මේ දැන් අපි මහ ජනතාව නැති වෙලාවේ නගර සභා සේවකයෝ, නියෝජ්‍ය නගරාධිපතිතුමා, නාගරික මන්ත්‍රීවරු, කොමසාරිස්තුමනි අපි ඔක්කොම එකතු වෙලා මේ සේවකයොත් එක්ක සම්බන්ධ කරගෙන මේක මේ වෙලාවේ සුද්ධ කරලා කොහොම හරි මේ නගරය පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල එකක් විදිහට ඒක කරනවා. බොහෝ දෙනෙක් පස්සේ මේකේ විශාල ප්‍රමාණයක් මේ බස් රථ ඉතාම නොසලකිල්ලෙන් මේක ඇතුලේ අධික වේගයෙන් ධාවනය කරනවා කියන එක. අපි දැන් ඒකටත් මේකේ මාර්ග බාධක යොදලා අර ගැටිති යොදලා ඒක වේගය පාලනය කරන්න අපි වරක් අරගෙන තියෙනවා.